මම හැමතිස්සෙම ගොඩක් ආදරෙන් පිළිගන්නවා මගේ channel එකට. අද මම හැදුවේ නාසි ගුරාන් එකක්. හරිම රසයි, හරිම ලෙහෙසියෙන් හදාගන්න පුළුවන්. අපි හිතන තරම් අමාරු නැහැ හදන්න ගියාම නම්. ගෙදර තියෙන දේවල් වලින් හදාගන්න පුළුවන් විදිහේ කෑම එකක්. හැමදාම එකම ඒකාකාරී කන විදිය පොඩ්ඩක් වෙනස් කරලා එළවලු වර්ග අඩුවෙන් රසට කන්න පුළුවන් ක්‍රමයක්. එහෙනම් අපි යමු කොහොමද මේක හදන්නේ කියලා බලන්න. නාසි ගුරාන් එක හදන්න මම කපා කොටා ගත්ත ටික තමයි ඉස්සෙල්ලා පෙන්නන්නේ. මම මස් එකක් අරගෙන මේක මම කුකුල් මස් ගත්තේ. කුකුල් මස් එක අරගෙන පොඩි කෑලි වලට කපලා මෙතන ඊනි පටි එක කපලා තියෙන්නේ. ඒකට මම සෝයා සෝස්, ගම්මිරිස්, ලුණු කුඩු ටිකක් එකතු කරලා ලුණු කුඩු චුට්ටයි එකතු කරලා මොකද සෝයා සෝස් එකේ ලුණු රස තියෙනවනේ. ඒක නිසා ඒ ටික එකතු කරලා මම ඒක නම් දවල්ට කාලි වල වෙච්ච ගමන් මම ඒක සීසන් වෙන්න තියුවා. මේ විදිහට තමයි ඒක ඇවිත් තියෙන්නේ. දැන් හොඳට ඒක සීසන් කරලා තියෙන්නේ. ඒකට මම ඒක පෙන්නුවේ නැති උනාට ප්‍රශ්නයක් කරගන්න එපා වල ලුණු කුඩු සාමාන්‍ය ලුණු කුඩු ගම්මිරිස් කුඩු විතරක් දාලා මේක සීසන් වෙන්න තියුවත් හරි. සෝයා සෝස් ටිකකුත් දාපු නිසා තමයි මේ කලර් එක හැමදාම රස වැඩි. ඊට පස්සේ බත් එකක් ඕනේ. බත් එක ඕනේ උයපු බත් එක මෙන්න මේ වගේ ඇට තියෙන. මම මේ තියෙන බාස්මති සම්බා, ඒක කීරි සම්බා හරි. අර පොඩ්ඩක් ඇට පොඩි මේ වගේ දිග ඇට තියෙන එකක් බෙරි වෙච්ච නැති විදියට. මේ ඇට හැදෙන විදියට තමයි තියෙන්නේ බත් එක. ඒ වගේ බත් එකක් ඕනේ. ඊට පස්සේ ගෙදර තියෙන එළවලු මොනවා ගත්තත් ඔයාලා කමක් නැහැ. මම මේ ගතපු ටික තමයි මම ඔයාලට පෙන්නන්නේ. මෙතන කැරට් කෑලි කපාගත්ත චූටි කෑලි වලට. කැරට් කෑලි ඊට පස්සේ ලුණුත් කෑලි ඊළඟට තියෙන්නේ බෙල් පෙපර් තමයි මේ අරගෙන ඉන්නේ. බෙල් පෙපර් පොඩි කෑලි වලට කපාගත්ත. ඔයාලට බෙල් පෙපර් තියෙනවා නම් කලර් දෙක තුනකින් වුණත් කමක් නැහැ. දාගත්තත් ලස්සනයි. එතකොට ඒ නැත්නම් මාළු මිරිස් ටිකක් සාමාන්‍ය මාළු මිරිස් එකක් ගත්තත් හරියි. ඒක ටිකක් දැවිල්ල වැඩි නිසා අපේ ගෙදර පොඩ්ඩොත් එක්කනේ කන්නේ. ඉතින් එතකොට ඒලට දැවිල්ල වැඩි නිසා තමයි මම බෙල් පෙපර් එක ගත්තේ. ඊට පස්සේ අමු මිරිස් ඕන නම් හීරට කපලා ඒකත් දාගන්න පුළුවන්. නැත්නම් රතු ඉදිච්ච මිරිස් දාන්න පුළුවන්. මේ මම දාන ටික තමයි ඔයාලට ගෙදර තියෙන ඒවලින් මේකට ගෝවා, බොන්චි ඕන දෙයක් දාන්න පුළුවන්. මේ වගේ පොඩියට කපලා. මේ තියෙන ලුණු කොළ හරි ලීක්ස් හරි ඕන කොළ පාටට ලස්සනයි වැඩිපුර. එතකොට මේ තියෙන ලීක්ස් ටිකක් කපලා. මේ ටික තමයි අපිට කපලා කොටලා ලේස්ති කරගන්න ඕනේ. ඊට පස්සේ මේකට ඉඟුරු සුදු ලුණු ඕනේ. මගේ ළඟ තියෙන්නේ. ඉතින් ඒකට මම හැමදෙස්සම හදාගෙන දුන්න ජින්ජර් ගාර්ලික් පේස්ට් එක මගේ ළඟ ඒක තමයි තියෙන්නේ. අපි දැන් මේ ටිකත් අරගෙන ලිප ළඟට යමු කොහොමද හදන්නේ කියලා බලන්න. දැන් මම පෑන් එකක් ලිපට තියුවා. ඒ ලිපට තියාගෙන වළඳක් කියන්නේ අපිට මේ ටික හදන්න පුළුවන් ප්‍රමාණවත් වළඳක් ගත්තම හරි එකම වළඳෙන් ඔක්කොම ටික කරගන්න පුළුවන් විදිහට තමයි මම ඉතින් හැමතිස්සෙම ගන්නේ. අර පිරිමැස්ම වෙලා විතර කරගෙන මගේ තියෙනවම ඉතින් මේ විදිහට. ඊට පස්සේ ඔයාලා මේකට තෙල් හැඳි 3-4ක් එකතු කරගන්න. මේක සාමාන්‍යයෙන් දානකොට දැනෙනවා මේ ප්‍රමාණය ඇති කියලා. එනත්තම් 3-4ක් අපිට මේ ටිකට ගොඩක් ගැඹුරු තෙලේ ඕන නම් මේක බැද ගන්න පුළුවන්. මම ගැඹුරු තෙලේ නෙමෙයි බැදගන්නේ. දැන් මේ තෙල් ටික රත් වෙද්දී අපි අර සීසන් කරගත්ත චිකන් ටික තමයි ඉස්සෙල්ලාම මේකට එකතු කරගන්නේ. මේක හොඳටම බැදුනොත් ඔයාලා ගැඹුරු තෙලේ බැදලා ගත්තත් ප්‍රශ්නයක් නැහැ. නැත්නම් මෙන්න මේ විදිහට මෙහෙම ලිපට තියරි වෙලා මේ ගානට අපි හොඳට තම්බලා අර සාමාන්‍ය කරවල ගතිය දැනෙනවනේ ඒ ගානට කරගත්තත් හරි. දැන් අපි මේක ටිකක් පෙරලා බැලලා ඊට පස්සේ බලමු කොහොමද දෙන්නේ කියලා. දැන් මෙන්න ඔයාලට පේනවා මේක අර රතු පාට ගති කෙන මස් අමු පාට ගතිය ගිහින් දැන් මේ චුට්ටක් බැදීගෙන යන ගානට ඇවිල්ලා හොඳටම බැදුවත් නේ මේක අඩු විතර තමයි තන් දෙන්නත් ඕන හොඳට. ඒ කියන්නේ බැදිලා බැලි කියනවා මේක. දැන් මෙන්න මේ වෙලාවට මම මේකට එකතු කරගන්නවා ජින්ජර් ගාර්ලික් පේස්ට් එක. ඒක මගේ වීඩියෝ එකකුත් ඇතුළේ ඉන්න හරිය ඔයාලා බලන්න පුළුවන් අවශ්‍ය නම් මේකෙන් මම ෆීචර් කරලා තමයි මේක තියාගෙන ඉන්නේ. ඒක හරිය දෙහෙසි කෑමු ගෙනිරාවට අපිට. ඊට පස්සේ මම මේකට මේ අතරටම එකතු කරගන්නවා කැරට් ටික. ඒකත් ඒකත් ඉන්න තැම්බෙන්න ඕනේ. ගොඩක් දෙලගෙන තැම්බෙන්න ඕනේ නැහැ. මේකට පොඩි කෑලි වලට ගත්ත එකේ වෙනසක් ඉතින් නැත්නම් කොහොම කැපුවත් එකයි කිව්වොත් යටි කලාවක් තියෙන එක කෑම එක විදි වලට කපන්න ඕනේ. යද්දි තෙල දාන්න නම් එක විදිහට හිමිව තියෙන ක්‍රමයක් ඉතින්. දැන් කැරට් එකක් පොඩ්ඩක් තැම්බිලා වගේ තියෙනවා. ඊට පස්සේ අපි ලුණු ටිකයි බෙල් පෙපර් ටිකයි එකතු කරගන්නවා. මම බෙල් පෙපර් අමුන් කොහොමද බෙල් පෙපර් වලට කොහොමත් මම කැමතියි. ඒක සම්බන්ධ එක මම සැලඩ් එකක් හදිස්සියට ඒකත් හරි රසයි. නිසා මේකත් හරි සුවඳයි මේක එකතු වුණාම බත් එකට. දැන් මේකත් අපි විනාඩි 2-3ක් විතර වගේ ලුණුට තැම්බෙන කල්ල තැම්බෙන්න දෙන්න. මෙන්න දැන් ඔයාලට පේනවා නේද මේ ටික මැලවිලා වගේ තියෙනවා. මෙන්න මේ වෙලාවට අපි සීනි හැඳි 2ක් විතර ඊට පස්සේ ගම්මිරිස්
අපි ලුණු කුඩුනම් අන්තිමටම තමයි එකතු කරගන්නේ. මොකද අපි සෝයා සෝස් එක එකතු කරගන්න ඕනේ. එතකොට කොහොම වෙයිද දන්නේ නැහැ බී රස. ඒක නිසා ලුණු කුඩු අපි අන්තිමට එකතු කරගන්න තියාගන්න. නාසි ග්‍රානේකට අත්‍යවශ්‍යම දේ තමයි chili paste එක. ඔයාලට මම පෙන්නුවා මේක කලින් දවසක් මම chili paste එක හදපු වීඩියෝ එක. මේක රසම රස වෙන්නේ මේ chili paste එකෙන් තමයි. අපිට රස ආන්නේ chili paste අනිත් එක පාටක් තියෙන්න ඕනේ මේකේ. මම chili paste හැඳි 3ක් විතර එකතු කරගන්නවා. අපි බලමු කොහොමද මදි වේද කියලා. කලවම් කරලා බත් එකේ ප්‍රමාණිත. මම බත් එක මැනලා කිව්වේ නැහැ. ඔයාලා ගන්න ප්‍රමාණිත. සාමාන්‍යයෙන් තේරුම් ගන්න පුළුවන් නේ අපිට මෙච්චර බත් ටිකක් තමයි මේකට ඕන වෙන්නේ කියලා. ගෙදර ඉන්න ප්‍රමාණයට හැබැයි එකක් තියෙනනේ සාමාන්‍යයෙන් මේක ලස්සන කොම්පිට්ටු වගේ හැදුවමනේ. අන්න ඒක නිසා ඒකත් එකෙන් මැනලා ගත්තා නම් හරියට ඒක අවශ්‍ය ප්‍රමාණයට හදාගන්න පුළුවන් ආස්තියෙන් නැති වෙන්නේ. මම ලස්සන කලයකට ඇවිත් තියෙනවා. මේ විලාවට මම මේකට සෝයා සෝස් එකකුත් එකතු කරගන්නවා. නාසි ග්‍රානේ කොහොම මේ කලයට තියෙන දැම්මර chili paste එක දාම හරියම රස සුවඳක් එනවා. දැන් අපි බත් එක එකතු කරගමු මේකට. ඔයාලට අවශ්‍ය නම් මේ විලාවට මේකට බිත්තර එකතු කරගන්න පුළුවන්. ඊට පස්සේ ඉස්සෝ දැල්ලෝ ඒ වගේ දෙයක් එකතු කරගන්නත් පුළුවන්. මම චිකන් විතර මේකට එකතු කරගන්නේ. නැත්නම් චිකන් දාන්නෙම නැතුව ඉස්සෝ දැල්ලෝ බුවල්ලෝ ඒ වගේ ටිකක් එකතු කරගන්නත් පුළුවන්. දැන් අපි මේ වෙලාවේ බත් ටික එකතු කරගමු. දැන් ගින්දර ටිකක් වැඩි කරගත්තට කමක් නැහැ. මේක අර හොඳට කර වෙන සද්දය ඇහෙනකල් අපි කට් කරගන්න ඕනේ බත් එක. ඔයාලට බෙරි වෙන්නම සාමාන්‍ය විදිහට ගොඩක් අම්මුවෙන් වගේ ගන්න බැරි නම් කියන්නේ සාමාන්‍ය මේ වගේ ඇට හැලෙන හාල් එකක් ගන්න බැරි නම් බත් එක උයලා ෆ්‍රිජ් එකේ දාලා තියනකො දවල්ට උයලා ෆ්‍රිජ් එකේ දාලා තියලා රැයට උයන්න ගන්න ඒත් හරියි. දැන් මේ වලට හැමද බත් ඇටවල අර චිරිචිරි ගාන සද්ද වගේ අන්න ඒ ගානට ඔයාලා සමහරට දැන් මගේ බලන්න පොඩ්ඩක් බොකුටුයි වගේ ඔයාලා ගනිද්දි නිකන් සෝස් පෑන් එකක තිබුණා නම් ඒ ගත්තත් හරියි. ඒ වුණාට මම අර ඔක්කොම එක සැරේට දාන්න එකනේ. මස් එක වෙනම බදින්න මේව කරේ නැති නිසා තමයි මම එකම වළඳර ගත්තේ නේ. සාමාන්‍ය ගෙදර හදන විදිහට තමයි කරේ. ඔයාලත් එහෙම කරගන්න පුළුවන්. ආයි වළඳ එක තුනක් පොඩ්ඩක් විලාව ගන්න ඕනේ නෑ නේද අපිට. මේක දැවිල්ල ප්‍රමාණයට එක්ක ඔයාලා තේරුම් ගන්න කොහොමද කරන්න ඕනේ කියලා. තව ඔයාලට කලයක ගත්තොත් chili paste එකක් දාලා තව දැවිල්ල වෙනවා. මම කිව්වේ අපේ ගෙදරදී මම හදන්නේ අපි පොඩ්ඩක් කන්න පුළුවන් ගන්නද කියලා. මේකට තව සෝයා සෝස් එකක් දැම්මම කමක් නැහැ. සෝයා සෝස් එකක් දාදි බලාගෙන මොකද ලුණු වැඩි වුණොත් මේකට මම දැන් ලුණු එකතු කරේම නෑ. මට කද්ද දැනුණා ලුණු වැඩි කියලා. හොඳටම වැඩි කරගෙන තමයි මම මේ දාන්නේ. මෙන්න මේ බත් එකේ චිරිචිරි ගන්න හරියට තමයි කියන්නේ. ඊට පස්සේ දැන් ඔන්න බත් එකක් ඇඳිලා ඉවරයි. මම ඒක පොඩි කරගන්නවා. මම කපාගත්ත ඩිෂ් එක. මේක සාමාන්‍යයෙන් කෑමකට ලේස්ති කරන වෙලාවටම හදාගත්තා නම් හරි. එළවලු ටික හදලා තියලා පස්සේ බත් එක මික්ස් කරගත්තා නම් හරි. මොකද අර රස්නෙට කනකොට තමයි මේක හරිම රස. මම මේක දැන් පැත්තකින් තියලා අපි දැන් මේකට එග් එකකුත් ඕනේ. විස්තරයක් අර ඔම්ලට් එක දාලා වගේ. බලමු ඒක කරගන්න කොහොමද කියලා. දැන් මම මේ පොඩි තාච්චියක් තමයි ලිපට තියාගත්තේ. ඊට පස්සේ ඒකට තෙල් ටිකක් ගන්නවා. දැන් තාච්චිය රත්තරා තියෙන. ඊට පස්සේ අපි බිත්තරයක් කඩලා මේක ලස්සන මේ කහමදේ මෙහෙම වෙන වෙලා පේනකොට තමයි ඒක හරියට හරියන්නේ. ඒක නිසා දැන් මේක අපි තඹ ගමු. මේක දුමු පොඩ්ඩක් එකතු කරගන්න ඕනේ. ඊට පස්සේ ගාම්මිස් කෑලි පිටු වගේ ටිකක් නම් වඩා හොඳයි. හඳුවිද කරලා මෙන්න මෙහෙම ටිකක්. මේකත් එහෙම තැම්බෙන්න දෙද්දි අපි යමු බත් එක හදන්න. බත් එක කොම්පිටු හදාගන්න. ඊට පස්සේ මම මේකට චූටි සෝස් එකක් හදා ගන්නවාද. ඒකට මම ගත්ත විනාගිරි වල ගෙදර තියෙන ඕන එකක් කමක් නැහැ. මම ගත්ත ඇපල් විනාගිරි එක. ඒකෙන් හැඳි එකක් එකතු කරගන්න ඕනේ. ඊට පස්සේ ඔලිව් ඔයිල් වලින් හැඳි 3ක් එකතු කරගන්න ඕනේ. මෙෂර්මන්ට් එක එහෙම එන්නේ. ඊට පස්සේ මේකට අපි රස අනුව ලුණු එකතු කරගන්න ඕනේ. ඊට පස්සේ මේ ටික හොඳට කලවම් කරන්න ඕනේ. දැන් පේනවනේ ඔයිල් එකක් වගේ මේ දැන් ක්‍රීම් ගතියක් නේ තියෙන්නේ. මේක ක්‍රීම් එකක් වෙලා තියෙනවා. ඔයාලට මේකට විනාගිරි නැත්නම් දෙහි එකතු කරගන්නත් පුළුවන්. ඉතින් අපි හදාගත්ත බත් එක දැන් අපි කෝම් පිටුවක් ගන්න. සාමාන්‍යයෙන් අපිට හරියන විදිහේ කෝප්පයක්. ඒ කියන්නේ බත් එක ප්‍රමාණවත් වෙන විදිහේ දසිමක් අරගෙන හරි කෝප්පයක්. ඒකට බත් එක හොඳට තද කරලා බෙදා ගන්න ඕනේ. මේක තව ඔයාලට ඩීඑක්ස් ඒව මේව ඕනේ කියලා හිතනවා වැඩිපුර එකතු කරගන්න පුළුවන්. රස්නේ පිටම තමයි මේ වැඩේ කරන්න ඕනේ. අපි ගන්න පිඟානට මේක තියලා මේක කොම්පිටු වගේ අනිත් පැත්ත හරවගමු. ඔන්නම තමයි බත් එක තියෙන්නේ. දැන් අපි හදාගත්ත බිත්තර එක බත් එක මැදින් මෙහෙම තියන්න ඕනේ. එතකොට තමයි ඒක දැකපු ගමන් දාන්නේ මේක නාසි ග්‍රෑන් එකක් කියලා සාමාන්‍ය විදියට.
සාමාන්‍යයෙන් මේක නිකම්ම නැත්නම් කන්න තියෙන කොහොමුණත් හරි තිය අපි කැමති දෙකක් තුනක් මොන හරි වැඩිපුර තියෙනවනේ. ඒක නිසා මම මේකට තක්කාලි පෙත්තක් මෙන්න මේ වගේ කියුකම්බර් මේක අර කොළ පාට පොත්තත් එක්කම එකක් තමයි ගත්තේ. මෙහි වැඩිපුර තියෙන මේකනේ. ඉතින් මෙන්න මේ විතර මම දෙකක් තුනක් තියා ගන්නවා. අපේ බබාලා කොහොමත් තක්කාලි කන්න ආසයි, ඒ වගේම කියුකම්බර් ගන්නත් ආසයි. ඊට පස්සේ මම අර හදාගත්ත සෝස් එක මෙන්න මේක දැන් නැත්තම් මේකේ රසක් එන්නේ නැහැ නේ මුකුත්ම. ඒකට ලුණු කුඩේ හින්නවා නේ. මෙන්න මේ සෝස් එකෙන් පොඩ්ඩක් මෙහෙම මුඩට දාන්න. හරිම රසයි. මේක වල සලාද කොළ හදන වෙලාවටත් සලාද කොළ වල මේ සෝස් එක දැම්මත් පුදුමාකාර රසක් තියෙනවා. එහෙනම් මේ විදිහට හදන්න. හදලා රස බලන්න. රස වුණොත් ලයික් එකක් දාලා ෂෙයා කරන්න යාළුවොත් එක්ක. හැමදාම සුබ දවසක්.